ප්ලේට් එකට දාගන්නවා. Hi, සුබ දවසක්. අද මම සූදානම් කරේ cheesy baked pasta with tomato sauce හදන්න. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මම මේ pan එකට olive oil මේස හැන් දෙකක් දාගන්නවා. මම මේකට ලුණු ගෙඩියක් chop කරලා ගත්තා. සුදු ලුණු දෙකයි 4-5ක් chop කරගෙන මම දැන් මේකට තක්කාලි ග්‍රෑම් 500ක් පොඩිවට කපාගත්තු මේකට දාගන්නවා. මම මේකට මොසරෙල්ලා චීස් ටිකක් දාගන්නවා. පයින් තේ හැන්දක්, මිරිස් කුඩු තේ හැන්දක්, ගම් මිරිස් කුඩු තේ හැන්දක්, ලුණු කුඩු තේ හැන්දක්, බෝන්චේට කෑන් එකක් මම ගත්තා. එකත් මේකට එකතු කරගන්නවා. මම සෝස් ටික අයින් කරා. අපිට කැමති නම් මේකට තුන කෑන් එකක් එකතු කරගන්න පුළුවන්. මම අද තුන එකතු කරගන්නේ නැහැ. මම බැසිල් කොළ ගොඩක් එකතු කරගත්තේ. බැසිල් කොළ ගොඩක් රස හින්දා රසගෙදීම හඳුනයි. බැසිල් කොළ දාලා ගොඩක් කුක් කරන්නේ නැහැ. මම දැන් ලිප් ඔෆ් කරගන්නවා. හරිම රසයි. දැන් මම මේකට ලුණු තේ හැන්දක් එකතු කරගන්නවා. pasta gram 400ක් එකතු කරලා අපි මේක තමයි මම මේකට ඕයිල් ටිකක් එකතු කරගන්නවා මේක හැන්දක් විතර. අපි මේක විනාඩි 10ක් විතර හොඳට තැම්බෙන්න දෙන්න ඕනේ. මම මේකට ඔලිව් ඔයිල් මේස හැන්දක් විතර එකතු කරගන්නවා. පැස්ටි ටික දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. මම ලිප් ඔෆ් කරගන්නවා. අපි දැන් වතුර ටික මේ විදියට කරලා මම ට්‍රේ එකට දාගන්නවා. දැන් අපි මේ සෝස් එක හොඳට කවලම් කරගමු. දැන් අරගෙන මේ විදියට සෝස් දාගන්නවා.
හරිම රස කෑමක් නේද පුතේ? මම දැන් මොසරෙල්ලා චීස් මේ විදිහට උඩින් දාගෙන යනවා. මම දැන් පැස්ට් එක oven එකට දානවා. අපි මේක සෙල්සියස් අංශක 200ට පැය භාගයක් විතර බේක් කරගමු. අපි දැන් මේක ප්ලේට් එකට දාගමු. හරියට ලසන් එකක් වගේ නේද පුතේ? මම දැන් ප්ලේට් එකට දාගන්නවා. මේක ගන්නකොට හැඩ දෙකක් එකතු කරගෙන ගන්න ඕනේ. නැත්තම් පැස්ට් වල බරට ගන්න අමාරුයි. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත cheese baked pasta with tomato sauce. ඒකට මම බීනුත් එකතු කරගත්තා. ඉතින් මේ සලාද රෙසිපි එක මම කීක වතාවක්ම දීලා ඇති. ඔයාලා බලන්න. ආයෙත් රස රෙසිපි එකකින් හමු වෙමු. Thank you. Так, ребята, ну делитесь тогда салатом, макароны.